everyone! අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්නේ මගේ ෆස්ට් සෝලෝ ඩේට් එක ගැන. අද මටම ටිකක් ටයිම් එකක් ගන්න කියලා හිතලා සෙල්ෆ් කෙයා ඩේට් එකක් ප්ලෑන් කළා. සමහර වෙලාවට අපේ බිසි ලයිෆ් එකේ අපිටම කියලා වෙලාවක් ගන්න ඕනෙනේ. ඒ නිසා මම අද තනියම අවුටින් එකක් ගියා. ඉතින් දැන් මම ඉන්නේ සැලොන් එකේ. අද මම හිතාගෙන ආවේ ෆේෂල් එකක්, අයිබ්‍රෝස් සහ පෙඩිකියුර් එකක් කරගන්න. ටිකක් රිලැක්ස් වෙන්නත් එක්ක සෙල්ෆ් කෙයා ඩේ එකක් ගත කරන්න හිතුවා. මුලින්ම මම ෆේෂල් එකක් කරගත්තා. ෆේෂල් එකක් කරගත්තාම ස්කින් එක ෆ්‍රෙෂ් වෙනවා වගේම රිලැක්ස් වෙනවා. ඒකේ වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. කාර්යබහුල දවස්වලට පස්සේ මේ වගේ සෙල්ෆ් කෙයා කරන එක හරිම වැදගත්. ඊට පස්සේ මම අයිබ්‍රෝස් ෂේප් කරගත්තා. අයිබ්‍රෝස් ෂේප් කරගත්තාම ෆේස් එකත් ක්ලීන් ලුක් එකක් ගන්නවා. මේක පොඩි දෙයක් වුණාට පෙනුමට ලොකු වෙනසක් වෙනවා. දැන් මම කරන්නේ පෙඩිකියුර් එක. පෙඩිකියුර් එකක් කරගත්තාම කකුල් ටිකක් රිලැක්ස් වෙනවා. දවසම හරිම සුව පහසුයි. පෙඩිකියුර් කරන්න මං හරිම කැමතියි. මං හිතනවා ගොඩක් ගෑනු ළමයිනුත් කැමති ඇති කියලා. සෙල්ෆ් කෙයා ඩේ එකක් වගේම රිලැක්ස් වෙලා හිටපු ලස්සන දවසක්. ගිය පාර නම් පෙඩිකියුර් එක කරන්න මම එක්කන් ගියා මගේ අම්මවත්. අද මම සෝලෝ ඩේට් එකක් ආව නිසා මම තනියම තමයි ආවේ. ගෑනු ළමයින්ට මට කියන්න තියෙන්නේ තනියම ගමනක් යන එක අමුතු දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම සෙල්ෆ් ලව් එකක්. කැෆේ එකකට ගිහින් කෝෆි එකක් බොන්න, බීච් එකට ගිහින් සන්සෙට් එක බලන්න, එහෙමත් නැත්නම් පාක් එකක ඇවිදින්න, shopping කරන්න. ඒ දේවල් පුංචි දේවල් වුණත් ඒ වගේ මනසට ලොකු සතුටක් සහ සැහැල්ලුවක් ලබා දෙනවා. ඉතින් මගේ ඊළඟ සෝලෝ ඩේට් එක මීට වඩා වෙනස් දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ වීඩියෝ එක බලන ආදරණීය ගෑනු ළමයි මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝස් ගොඩක් ඔයගලන්ට අරගෙන එන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් නම් ගොඩාක් දුරට පෙඩිකියුර් එක කරලා ඉවරයි. තව පොඩි වෙලාවක් තමයි පෙඩිකියුර් එකට යන්නේ. නේල්ස් කලර්ස් ගොඩාක් හම්බුණා මට. මේ අතරින් එකක් තෝරගන්නත් එපා. ඒක තමයි තියෙන අමාරුම දේ. හැමදාම මගේ ඇහැ යන්නේ නම් මෙරුන් කලර් එකට. කලින් පාර මෙරුන් කලර් එක දැම්ම නිසා මට හිතුණ පොඩි වෙනසක් කරන්න. ඉතින් මම තෝරගත්තේ මෙන්න මේ රෙඩ් කලර් එක. හැබැයි ඒක ඇප්ලයි කරලා ඉවරුණාට පස්සේ මට හිතුණා ඒක ටිකක් මට මැච් වෙන්නේ නැහැ කියලා. මම සිලෙක්ට් කරපු නේල් කලර් එක මට මැච් වෙනවද නැද්ද කියලාත් කමෙන්ට් එකකින් දාගෙන යන්න.
ෆයිනලි මගේ පෙඩිකියුර් එක කරලා ඉවරයි. පෙඩිකියුර් එකයි ස්පේෂල් එකයි සේරම කරලා ඉවරයි. ඊට පස්සේ පුංචි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. තව දෙයක්, මගේ ගවුම ලස්සනයිද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. පැය කීපයකට පස්සේ මගේ සැලොන් එකේ වැඩ සේරම ටික ඉවරයි. දැන් මම ටිකක් රිලැක්ස් වෙන්නත් එක්ක හිතාගෙන ෆිල්ම් එකක් බලන්න ආවා. සෝලෝ ඩේට් එකක් වුණාම සමහර වෙලාවට තනියම ඩේ එක ස්පෙන්ඩ් කරන එක හරිම නිදහස්. මම අද ආවේ නම් ධර්මයුක්තේ ෆිල්ම් එක බලන්න. හැබැයි මට ඒක බලන්න බැරි වුණා. මම ඒ වෙනුවට බැලුවේ සුරදෙටු ෆිල්ම් එක. ඒකත් බලලා මම හොඳට එන්ජොයි කරා. ගෑනු ළමයෙකුට මේ වගේ තනියම ඩේ එකක් ස්පෙන්ඩ් කරන්න පුළුවන් කියන එක හොඳ කොන්ෆිඩන්ස් එකක් කියලායි මම නම් හිතන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි මගේ ෆස්ට් සෝලෝ ඩේට් එක ගත වුණේ.